Hello everyone, welcome to Aoki Foodie Style. ඔයත් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ පහලින් තියෙන subscribe button එක press කරලා දැන්ම channel එකට subscribe වෙන්න. අද මම ඇවිල්ලා තියෙන්නේ කැන්ඩි වල අලුතින්ම open කරපු coffee shop එකකට. මේ coffee shop එක තියෙන්නේ මහවැලි ගඟ ළඟ ලස්සන location එක තමයි. හරිම ලස්සන quiet location එක තමයි මේ coffee shop එක තියෙන්නේ. ඉතින් හරියටම ලොකේෂන් එක කියනවා නම් කටුගස්තුට පාස් කරලා මඩවල පාරේ නවයාලතැන්නට එද්දී දකුණු පැත්තේ මෙන්න මේ රොයල් ඇවනියු කියන හොටෙල් එකේ 4th floor එකේ තමයි මේ coffee shop එක තියෙන්නේ. මේ coffee shop එකේ නම තමයි Coffee Council. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ හොටෙල් එකට ආවම මේ තමයි හොටෙල් එකේ ඉස්සරහා පේන විදිය කාර් පාක් එක. ඒකට ඇවිල්ලා මේ විදිහට ලොබි එකට ඇතුල් වෙලා ඊට පස්සේ 4th floor එකට යන්න ඕනේ coffee shop එකට යන්න මේ Coffee Council. මේ තමයි hotel එකේ lobby area එක. lobby area එකෙන් 4th floor එකට යන්න ඕනේ coffee shop එකට. මේක තමයි coffee shop එකේ restaurant area එක. interior එක හරිම ලස්සනයි. මෙතන air condition restaurant එක. ඒ වගේම restaurant එකේ එළියේ open space එකකුත් තියෙනවා. හරියටම ගඟ අයිනට වෙන්න. ඒක ඉතාමත්ම ලස්සනයි. මම අද ඕඩර් කරේ හොට් ලැතේ එකයි. ඒ වගේම මේගොල්ලන්ගේ ඔතෙන්ටික් අයිටම් එකක් වෙන roast pan with pol sambal egg and cheese අයිටම් එක. ඒකත් හදලා තියෙන්නේ උණු roast pan වලට pol sambal මික්ස් කරලා ඒකට එග් බුල්සයි එකකුත් දෙනවා. ඒ වගේම රස වෑහෙන්න චීසුත් පුරවලා තමයි සෑන්ඩ්විච් එකක් විදිහට බේක් කරලා මේක දෙන්නේ. ඒ වගේම සලාඩ් එකකුත් දෙනවා සයිඩ් ඩිෂ් එකක් විදිහට. ඉතින් උණු පොල් සම්බෝලත් එක්ක රෝස් පාන් එක කද්දී ඉතාමත් රසයි. ඒ වගේම ලතේ එකත් ඒත් එක්ක එද්දි තවත් රසයි. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ ඕපන් ඒරියා එක තියෙන ඕපන් රෙස්ටොරන්ට් එක තියෙන්නේ එළියේ. ඒක මම ගියේ හන්දාවක නිසා ඒ වෙලාව හරිම ලස්සනයි සන්සෙට් එකත් එක්ක. මේ ප්ලේස් එක ගොඩක්ම හොඳයි. කොෆී ෂොප් එකක් වගේම ඕගොල්ලන්ගේ පොඩි functions, birthday functions, ඒ වගේ පොඩි functions ගන්න ඕනත් මේ තැන හරිම ideal place එකක්. ඉතින් මම යන දවසෙත් එතන එදා fully book කරලා තිබුණා birthday party එකකට. ඉතින් මේ විදිහට තමයි hotel එකේ ඉඳලා බලපුවාම අවට තියෙන view එක පේන්නේ. මහවැලි ගඟ ලස්සනට මේ විදිහට balcony එකේ ඉඳලා පේනවා hotel එකේ restaurant එකේ balcony එකට. service එකත් ගොඩක් හොඳයි මේ hotel එකේ, මේ coffee shop එකේ, ඒ වගේම මේ restaurant එකේ. ඉතින් ඔයගොල්ලෝ නුවරාවට කටුවස්සටාවට ඉන්න කෙනෙක් නම් මේ කොෆී ෂොප් එකට යන්න අමතක කරන්න එපා. මොකද ඒගොල්ලන්ගේ මෙනු එකේ තවත් රසවත් කෑම වර්ග ගොඩක් තිබුණා. ඔයත් මේ
මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මගේ social media pages උත් follow කරන්න.